Hello guys, මේ වීඩියෝ එක අද මම ගෙනාවේ මේ සැරේ එක්සෑම් ලියන A level නංගිලා මල්ලිලාට. ඉතින් මේ මාස දෙක කියන්නේ ගොඩාක් අපිට පය හිතෙන ස්ට්‍රෙස්ෆුල් කාලයක්. ඉතින් මටත් ඒ වගේ කාලයක් තිබ්බ මට හොඳට මතකයි මම ගොඩාක් බය වෙලා හිටියා ස්ට්‍රෙස් වෙලා හිටියා. ඉතින් කොහොම හරි මට ෆස්ට් ටයිම් මෙඩිසින් සිලෙක්ට් කරන්න පුළුවන් වුණා කෙමිස්ට්‍රි වලට ඒකක් තියෙනවා. ඉතින් මම හිතුවා ඔයාලට මම වැඩ කරපු විදිහ කොහොමද කියලා ෂෙයා කරගන්න. ඉතින් ඒ හින්දා මම ඔයාලටත් කියන්නම් මේ මාස දෙකේ කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. එතකොට මාස දෙකේම අපි එකම විදිහට නෙමෙයි වැඩ කරන්න යන්නේ. මුල් මාසේ වෙනම විදිහකට වැඩ කරනවා. දෙවෙනි මාසෙදී අපි තවත් වෙනම ප්ලෑන් එකකට තමයි වැඩ කරන්නේ. ඉතින් මුල්ම මාසෙදී ඔයාලා මේ MCQ ටික කරන්න ඕනේ ගෲප් විදිහට කඩලා ෆුල් පේපර්ස් කරන්න යන්න එපා. මොකද ෆුල් පේපර්ස් කරන්න යද්දී අපිට ටිකක් ඔක්කොම එකපාරම කරන්නදී අපිට අමාරු කියලා හිතෙන්න පුළුවන්. එතකොට බය වෙලා අපි ඒක කරන එක නතර කරනවා. ටික දුරක් කරන් ඉල්ලලා නතර කරනවා හරියට කරන්නේ නැහැ. ඒ හින්දා ඔයා කරන්න ඕනේ MCQ 50 අපි groups 5කට බෙදා ගන්නවා. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න 10 වෙනම, දෙවෙනි ප්‍රශ්න 10 වෙනම, තුන්වෙනි ප්‍රශ්න 10 වෙනම. ඒ විදිහට මේ කාණ්ඩ 5කට අපි මේ ප්‍රශ්න 50 බෙදා ගන්නවා. හරිද? ඊට පස්සේ පාස් පේපර්ස් 10ක් අවම වශයෙන් පාස් පේපර්ස් 10ක් ගන්න ඕනේ. දැන් අපි කරන්න ඕනේ අපි ගන්නවල ෆස්ට් 10 questions ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න 10 අපි අර පාස් පේපර්ස් 10ෙම එක දිගට කරගෙන යන්න ඕනේ. හරිද? ඒක මම ඔයාලට ලියන විදිය පෙන්නන්නම්. ඉතින් ඒකෙදි අපි මෙන්න මේ කොලයක් හරි නැත්නම් පොතක් හරි ඔයාලා ගන්න. ඒකේ ඊට පස්සේ මෙන්න මේ විදිහට දැන් අපි හිතන්නේ 2025 A level paper එකේ මුල් ප්‍රශ්න 10 ගන්නවා. ඒකේ මෙන්න මේ විදිහට numbers 10 ලියලා අපි ඒක දන්න විදිහට මුල්ම මාර්ක් එක කීය වුණත් කමන්නේ මුල්ම මේ ප්‍රශ්න 10 කරගෙන යනවා. ඊට පස්සේ ඒකට අදාළ මාර්ක් එකක් මෙන්න මෙතනින් දානවා 10න් කීයද කියලා. මට මතකයි මම මුලින්ම කරද්දි 10න් 5 10න් 6 3ක් ඒ වගේ එන්න පුළුවන්. ඒක ගැන මොකොත් හිතන්න එපා. ඔයා දන්න විදිහට මුලින්ම කරන්න උත්තර බලන්න යන්න එපා. දන්න විදිහට කරලා මාර්ක් එක දාගන්න මෙතන 10න් කීයද කියලා. ඊට පස්සේ මේ පිටුව පිරෙන්නම ඔයාලා ඒක විවරණය කරන්න ඕනේ. ඒ කියන්නේ හරිනම් හරි ඇයි අනිත් උත්තර වැරදියි කියලායි. ඊට පස්සේ දැන් වැරදි එකක් තියෙනවා නම් ඒකද ආවේ කොහොමද ඒක උත්තරේ ගන්න කොහොමද ගානක් හදන්න තියෙනවා ඒවා හදන්න කොහොමද කියලා මේ පේජ් එකේම ඒක හදලා ඉවර කරන්න ඕනේ. ඒ විදිහට ඔයා එක දවසින්ම ඕන දවස් දෙකක් ගන්න. එච්චර නෑනේ ප්‍රශ්න 10යි තියෙන්නේ. ඒ වගේ පාස් පේපර්ස් 10ක. ඕනනම් එක දවසක පාස් පේපර්ස් 5ක් කරන්න. ඊටර දවස් අනිත් පාස් පේපර්ස් 5 කරන්න. ඒ විදිහට මුල්ම කාණ්ඩ කරන්න ඕන ගෲප් එකක කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට අනිත් groups 4ක් ඒ කියන්නේ 11 ඉඳන් 20 වෙනකම් ප්‍රශ්න ටික පාස් පේපර්ස් 10ම එක දිගට කරන් යන්න ඕනේ. ඊට පස්සේ 21 ඉඳලා 30 වෙනකම් ප්‍රශ්න ටික ආයෙත් පාස් පේපර්ස් 10ම එක දිගට කරන් යන්න ඕනේ. හරිද? ඊළඟට 31 ඉඳන් 40 වෙනකම් 41 ඉඳන් 50 වෙනකම්. ඕක කරන්න හේතුව තමයි ඔය ප්‍රශ්න ඔක්කොම එක වගේ ටයිප් වෙන්නේ. ඒ කියන්නේ මුල් ප්‍රශ්න 10 හැම පේපර් එකේම ඉන්නේ එකම වගේ. එකම වගේ තියරි වලින් අහන්නේ නැත්නම් එකම වගේ පාඩමෙන් තමයි අහන්නේ. හරිද? ගොඩාක් දුරට එක සමානයි. හැබැයි එකම ප්‍රශ්න එනවමයි කියලා කියන්න බෑ. එන පාඩමයි, එන විදිහයි, එක එන ස්ට්‍රක්චර් එකයි ගොඩාක් දුරට එක සමානයි. එතකොට අපිට ලේසි ඒ ටික පාඩම් කරගෙන වැඩ ටික කරගෙන යන්න හරිම ලේසි. හරිද? එතකොට මේ විදිහට තමයි අපි පළවෙනි මාසේ MCQ ටික කරන්න ඕනේ. ඔයාලට පුළුවන් නම් පාස් පේපර්ස් 10ට වැඩිය කරන්න. ආයෙ පුළුවන් නම් මේක රවුන්ඩ්ස් විදිහට කියන්නේ මේක පුළුවන් තරම් ආයෙ කරන්න. එතකොටත් ගොඩක් හොඳයි. එතකොට දැන් බලමු SCQ නැත්නම් ස්ට්‍රක්චර් essays කොහොමද කරන්න කියලා. ස්ට්‍රක්චර් එකත් අපි දන්නවා අපිට ප්‍රශ්න 4ක් තියෙනවා ස්ට්‍රක්චර්ඩ් essays. එතකොට ඒකේ පළවෙනි ප්‍රශ්නේ ගත්තාම හැම පාස් පේපර් එකේම එකම වගේ තියෙන්නේ. හරිද? එතකොට දෙවෙනි ප්‍රශ්නේ ගත්තාම ඒකත් එකම වගේ තියෙන්නේ හැම පාස් පේපර් එකේම. තුන්වෙනි ප්‍රශ්නේ එක වගේ, හතරවෙනි ප්‍රශ්නේ එක වගේ. එතකොට MCQ වල වගේම අපි කරන්න ඕනේ පළවෙනි ප්‍රශ්නේ ගන්න ඕනේ පාස් පේපර්ස් 10ක විතර. ඒක අපිට අර අපේ ඔළුවට හරියට සෙට් වෙනකන් අපි ඒක කරගෙන යන්න ඕනේ. මේක කරද්දි ටයිම් එකට කරත්
කමන්නේ පුළුවන් නම් ටයිම් එක බලන්න නැතුව කරත් ප්‍රශ්නයක් නැහැ. නේද? කොහොම හරි අපිට ඕනේ මේ පාඩම අපේ ඔළුවට දාගන්න. එතකොට මේ පාඩම අපි කලින් කරලා නැහැ. ඒව කිසි අවුලක් වෙන්නේ නැහැ. අපි මුලින්ම අපි දන්න විදිහට මේ ප්‍රශ්නේ කරනවා. ඊට පස්සේ කරලා ඉවර වෙලා අපි මාක් ෂීට් එක අරගෙන ඒකෙන් බලලා රිපන් එකක් ගන්න අනිවාර්යයෙන්. මාක් ෂීට් එක අරගෙන මේක බලලා වැරදි තියෙනවා නේවා හදලා එතනම විවරණය කරලා ඒ සෙට් එක ඉවර කරන්න. එතකොට ස්ට්‍රක්චර් එකේ අර විදිහටම අපි group wise පළවෙනි ප්‍රශ්න සෙට් එක කරනවා. ඊළඟට හැම පාස් පේපර් එකකින්ම දෙවෙනි ප්‍රශ්න සෙට් එක කරනවා. තුන්වෙනි ප්‍රශ්න සෙට් එක කරනවා. හතරවෙනි එකත් කරනවා. ඉතින් essay එකත් ඒ විදිහටමයි කරන්න ඕනේ. ගොඩාක් දුරට එකම ටයිප් වගේ එන්නේ. ඒ කියන්නේ essays වල මම මතකයි පාස් පේපර්ස් වල අර පරණ පාස් පේපර්ස් වලට ඇදී චුට්ටක් වෙනස් වෙලා තියෙනවා අංක. ඒ කියන්නේ SPD එකකට අපිට හොයාගන්න පුළුවන් SPD වලින් තියෙන මොන ප්‍රශ්නද කියලා. අනේ විදිහට ප්‍රශ්න ටික හොයන්න එක දිගට කරන් යන්න ඕනේ පාස් පේපර්ස් ටිකේ. එතකොට සමතුලිතතාව ප්‍රශ්න තියෙනවා නම් ඒ ටික එක දිගට කරන් යන්න පාස් පේපර්ස් 10ක විතර. එතකොට තමයි අපිට තේරෙන්නේ මේව කොහොමද කරන්න ඕනේ. ඒකේ තියරි එක ගොඩක් ඔළුවට යනවා. අනික අපි එතකොට ඒ දවසට බලන ඒ තියරි එකනේ හැම එකක්ම කරන්න බලන්නේ නැහැ. සමතුලිතතාවය නම් අපි සමතුලිතතාවය තමයි බලාගෙන යන්නේ. එතකොට අමතක වෙන පොයින්ට් තියෙනවා නම් එතනම අපි රෙඩ් පෙන් එකෙන් ෂෝට් නෝට්ස් වගේ ගහගෙන විවරණය කරගෙන යනවා. ඉතින් එතකොට ඒක ගොඩක් ලේසියි අපිට මේ වැඩ ටික කරගෙන යන්න. ඉතින් ඔය විදිහට තමයි පළවෙනි මාසයේ අපි MCQ ටිකයි ස්ට්‍රක්චර් essays ටිකයි කරන්නේ. ඒ කියන්නේ group වශයෙන් බෙදලා ඒ ටික පාස් පේපර්ස් 10ක අවම වශයෙන් එක දිගට කරගෙන යන්න ඕනේ. හරිද? එතකොට දැන් බලමු අන්තිම මාසය, ඒ කියන්නේ එක්සෑම් එකට කලින් මාසෙ. මේක තමයි ගොඩාම බය හිතෙන ගොඩාම ස්ට්‍රෙස්ෆුල් මාසෙ. ඉතින් මේකෙදි කරන්න ඕනේ අර පාස් පේපර්ස් ටිකමයි. ඒ කියන්නේ අපි කලින් ගෲප් කරලා කරපු පාස් පේපර්ස් ටිකම තමයි. හැබැයි මේ සැරේ අපි කරන්නේ ඒක ටයිම් තියලා. හරිද? මම කියන්නේ කලින් එකේ ටයිම් තියලා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි බැරි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. අපි මේ මාසෙදී ඒ ප්‍රශ්න ටික ටයිම් තියලා කරනවා. ෆුල් පේපර්ස් තමයි කරන්නේ group wise නෙමෙයි. එතකොට මේකෙදී අපි MCQ එක ගන්නවා. අපිට MCQ එකට 2 hours තියෙනවා. එතකොට ඒ පැය දෙකට ඔයාලා ටයිම් එකක් තියාගෙන ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. හරිද? එතකොට ස්ට්‍රක්චර් එකත් එහෙමයි. පැයක් තියෙනවා ප්‍රශ්න 4ට. ඒ කියන්නේ එක ප්‍රශ්නයකට විනාඩි 15ක් තියෙනවා. අනිවාර්යෙන් විනාඩි 15කට වැඩිය එක ප්‍රශ්නයක ඉන්න එපා. ඔයා එහෙම ඉන්නවනම් ඒක අතහැරලා ඊළඟ ප්‍රශ්නෙට යන්න. පොඩ්ඩක්වත් ස්ට්‍රක්චර් එකේ නම් තරක් වෙන්න එපා. ඔයා දන්නේ නැති එකක් තියෙනවනම් ඒක අතහැරලා කෙලින්ම ඊළඟ ප්‍රශ්නෙට යන්න ඕනේ. හරිද? එතකොට essay එකට පැය දෙකක් තියෙනවා. ඒ කියන්නේ එක ප්‍රශ්නයකට පැය භාගය ගානේ. එතකොට ඒකෙත් අපි දන්නේ නැති දේවල් තියෙනවා නම් අතහැරලා ඊළඟ ප්‍රශ්න වලට යන්න ඕනේ. මේකේදී පුළුවන් තරම් ස්පීඩ් එකකින් හදන්න බැරි වුණා කියලා ප්‍රශ්නයක් නෑ. අතහැරලා යන්න හිත ගොඩක් වෙලා ඉන්නේ නැහැ. හැබැයි මේ අන්තිම මාසෙක යද්දී ඔයාලට දැන් සමහර වෙලාවට හිතෙන්න පුළුවන් අපි මේ පේපර් එක කලිනුත් කළා නේ කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. හරිද? ඔයා නිකන් උත්තරේ මතකෙ ලියලා නිකන් ඉන්න එපා. ඒක හදපු විදිය, ඒක ආවේ කොහොමද අර පොයින්ට්ස් ටික අර කලින් සැරේ අපි group wise කරද්දී විවරණය කරානේ. ඒ විදිහට ඒ පොයින්ට්ස් ටික ආයෙ රීකෝල් කරන්න ඕනේ. ආයෙ මතක් කරන ගමන් තමයි මේ සැරේ ටයිම් එකට තියලා පේපර්ස් ටික කරන්න ඕනේ. එතකොට කෙමිස්ට්‍රි පේපරේ මෙන්න මේ ටයිම් මැනේජ්මන්ට් කියන එක තමයි අපි දෙවෙනි මාසෙදී කරන්නේ. ඇත්තටම ගොඩාක් අයට පේපර් එක අමාරු වෙන එක් ප්‍රධානම දෙයක් තමයි ටයිම් මැනේජ් කරගන්න බැරි වෙන එක. ඒ හින්දා තමයි අපි අන්තිම මාසේ හැම පේපර් එකක්ම ටයිම් දීලා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. කොච්චර ඔයා කලින් පාඩම් කරලා නැත්නම් හිටියත් ඒක ප්‍රශ්නයක් නෑ. පුළුවන් තරම් ටයිම් එකට ලියන්න ප්‍රැක්ටිස් කරන්නම ඕනේ. ලියන්නේ නැත්නම් එක්සෑම් එකට යන්න බෑ. ඒ කියන්නේ එක්සෑම් එකට ගියා කියලා ලොකු රිසල්ට් එකකට අපිට යන්න අමාරුයි. ඉතින් මම තව ට්‍රික් එකක් කියන්නම්. MCQ එක කරද්දී ටයිම් අපිට සේව් කරගන්න ක්‍රම තියෙනවා. ඒ කියන්නේ අපි MCQ පේපර් එකක් දුන්නාම ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා එක දිගටම 50 වෙනකන් කරගෙන යන්නේ නැහැ. ඒ කියන්නේ එක දිගට එක හදලා ඉවරලා ඊළඟ එකට එනවා. එහෙම යන්නේ නැහැ. ඒකෝට අපි හිතන්නේ නැතුවම ගොඩක් ටයිම් වේස්ට් වෙන්න පුළුවන්. ඒ හින්දා MCQ පේපර් එක අපි කරන්න ඕනේ රවුන්ඩ්ස් කිහිපයකට. ඒ කියන්නේ දැන් පළවෙනි රවුන්ඩ් එක ගත්තොත් මුලින්ම මම නම් කරේ තියරි ප්‍රශ්න තියෙන, ඒ කියන්නේ ගණන් හදන ඒවා නෙමෙයි. තියරි වලින් අහන MCQ තියෙන ඒ ටික ටක් කරගෙන ගියා. ඒ කියන්නේ දන්නේ නැතිව තියෙනවා නම් රවුන්ඩ් කරලා තියලා
දන්න ඒවා ඉක්මනට තියරි ඒවා ගණන් හදන ඒවා නෙවෙයි තියරි ඒවා කරගෙන යනවා. එතකොට ගණන් හදන ප්‍රශ්න තියෙනවා නම් ඒ වගේ ඒවා කොටු කරලා හරි රවුම් කරලා හරි ඒවත් ඉතුරු කරලා ඒවා දිහා බලන්නවත් නැහැ. හරිද? ෆස්ට් රවුන්ඩ් එකේදී අර තියරි වලින් අහලා තියෙන අපි දන්න ප්‍රශ්න ඉක්මනට කරගෙන යනවා මුළු පේපර් එක පුරාම තියෙනවා. හරිද? ඒක තමයි ෆස්ට් රවුන්ඩ් එක. එතකොට සෙකන්ඩ් රවුන්ඩ් එකේදී කරන්නේ අපි අර ගණන් හදන්න තියෙන MCQ තියෙන්නේ. අන්න ඒ ටික ගණන් හදන්න තියෙන MCQ ටික අපි කරගෙන යන්න ඕනේ. ඒකෙත් අමාරු එකක් තියෙනවා නම් ඒකත් අපි ඉතුරු කරනවා. හරිද? ඒක මම ආයෙ කියන්නම්. ඒ කියන්නේ ෆස්ට් රවුන්ඩ් එකේදී අපි කරන්න ඕනේ තියරි වලින් අහලා තියෙන MCQ ටික එක දිගට කරගෙන යන්න ඕනේ. පුළුවන් තරම් ස්පීඩ් එකෙන් ගණන් තියෙන ප්‍රශ්න අතහැරලා. ඒවා අනිවාර්යෙන් රවුම් කරන්න නැත්නම් මග ඇරෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ සෙකන්ඩ් රවුන්ඩ් එකේදී කරන්න ඕනේ අර අපි රවුම් කරපු ගණන් හදන්න තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ අපිට සුළු කරන්න වෙලා යනවනේ චොට්ට. අන්න ඒවා ටික කරගෙන යන්න ඕනේ. එතකොට මේ රවුන්ඩ්ස් දෙකේම අපි දන්නේ නැති ඒවා අමාරු ඒවා තියෙන්න පුළුවන්. ඒවා අපි පැත්තකින් තියනවානේ. අන්න ඒ ඉතුරු වෙන ඒවා තමයි අපි තර්ඩ් රවුන්ඩ් එකේදී කරගෙන යන්නේ. එතකොට MCQ පේපර් එක අපි 3 පාරක් කරනවා. එතකොට එකෙන් ගොඩක් ටයිම් ඉතුරු කරගන්න පුළුවන්. මොකද අපි බැරි ඒවාට එල්ලිලා ඉන්නේ නැහැ. හරිද? මුලින්ම අපි දන්න විදිහට තියරිත් ඒ වගේ ඉක්මනට කරගෙන යනවා. ඊට පස්සේ ගණන් හදන ඒවා ටික කරගෙන යනවා. ඊට පස්සේ අන්තිමට අමාරු ප්‍රශ්න අපි කරගෙන යනවා. එතකොට ඒ කියන්නේ අපි පුළුවන් ඒවා ගොඩාක් දුරට ඉවර කරලා තමයි තියන්නේ. එතකොට මෙන්න මේ ක්‍රමයෙන් අපිට ගොඩක් ලොකු මාර්ක් එකකට යන්න පුළුවන් MCQ වල. ඉතින් ඔය විදිහට තමයි මම නම් කෙමිස්ට්‍රි වලට අන්තිම මාස දෙකේ වැඩ කරේ. ඇත්තට මම මොඩල් පේපර්ස් එකක්වත් අන්තිම මාස ටිකේ කරේ නැහැ. එහෙම කරා කියලා ප්‍රශ්නකුත් නැහැ. ඒකත් හොඳයි. පුළුවන් තරම් පාස් පේපර්ස් කරන්න ඒක ගොඩක් වටිනවා. මොකද පාස් පේපර්ස් වල තියෙන ස්ට්‍රක්චර් එක විදිහටම තමයි හැමදාම ප්‍රශ්න ටික අහන්නේ. එකම ප්‍රශ්නේ අහනවා නෙමෙයි. ඒ කියන්නේ අර යාලා ફોකස් කරන තැන් එකම ටික තමයි හැමදාම අහන්නේ. හරිද? ඉතින් පාස් පේපර්ස් කරන එකේ තියෙන ලොකුම වැදගත්කම තමයි ඒක. ඉතින් ඔයාලා දන්නවත් ඇති ඕනම කෙනෙක්ගෙන් આવත් හැමෝම වගේ කියන්නේ පාස් පේපර්ස් කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනාවේ මම ඒ ටික කොහොමද කරේ කියලා. ඉතින් ඒත් එක්කම කියන්න ඕන තව දෙයක් තමයි මේ අන්තිම මාස දෙකේදී පුළුවන් තරම් පොසිටිව්ව ඉන්න බලන්න. ඒ කියන්නේ නෙගටිව් දේවල් පොඩ්ඩක්වත් හිතන්න එපා. ඇත්තටම සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් අපි අර ටික පාඩම් කරලා නැහැ, මම පේපර්ස් කරලා මදි, මට මතකෙ හිටින්නේ නැහැ, මම වැඩ කරලා මදි, මගේ යාළුවා ඊට වැඩිය වැඩ කරලා තියෙනවා, අරයා මෙහෙම වැඩ කරනවා, මට නිින්ද යනවා, ඒ වගේ ගොඩාක් දේවල් හිතෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් ඇත්තටම ස්ට්‍රෙස් වුණාම, බය වුණාම එහෙම හිතෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මම කියන්නේ ඒක ගැන ફોකස් කරන්නේ නැතුව හැමතිස්සෙම පොසිටිව්ව හිතන්න. ඒ කියන්නේ පොඩ්ඩක් පාඩම් කරලා තිබ්බත් ඒක ප්‍රශ්න නෑ. හිතන්න ඔයාලට මේ එක්සෑම් එක හොඳට කරන්න පුළුවන්, පාස් වෙන්න පුළුවන්, හොඳ මාර්ක් එකකට යන්න පුළුවන්. හැමතිස්සෙම කන්ෆිඩන්ස් වෙන්න බලන්න. ඒ කියන්නේ Tamanට පුළුවන් කියලා Taman විශ්වාස කරන්න. එතකොට අනිවාර්යෙන් හොඳ මාර්ක් එකකට යන්න පුළුවන් වෙනවා. කවුරුත් කියන දේවල් අහන්න යන්න එපා. තමන්ම විශ්වාස කරලා එක්සෑම් එක ලියන්න යන්න. ඉතින් හොඳට වැඩ කරන්න මේ මාස දෙකේ පුළුවන් තරම් වැඩ කරන්න. පුළුවන් තරම් ඒකට කැප කරන්න. ටයිම් එක, ස්ලීප්, එවරිතින් කැප කරන්න. එතකොට ඔයාලට හොඳ රිසල්ට් එකකට යන්න අනිවාර්යෙන් පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් ලොකු උදව්වක් වෙන්න ඇති කියලා. ඉතින් හොඳට එක්සෑම් ලියන්න. good luck.